සුබෝදෑසනක් කියනකොට ඉතින් මම අද යනවා පොඩි පැකේජ් එකක් ගන්න. බස් ටුවර් එකක් තමයි දාන්නට තියෙන්නේ. බස් ටුවර් එකට එතකොට මොනවද වෙන්නේ? එතකොට මොනවද කරන්න තියෙන්නේ? එහෙම දෙයක් මම ඔයාලට කියලා දෙන්න. මම ඉස්රායල් ඉස්රායල් චුටි ගමනක් යන්නේ කිලෝමීටර් 3ක විතර ගමන. ඉතින් ගමනට පණ හිතුණා පොඩි බස් ටුවර් එකක් කරත් හොඳයි කියලා. චෙක්අප් බලන්න. ලස්සන දැන් නම් පාර හදන ගමන් තියෙන මෙතන ලස්සන පාරක් තියෙනවා. ටෝය කරනවා ඉතින් ඔන්න ඔය විදියට. ඊපස්සේ අපිට කියන වෙලාවට තමයි හරියටම යන්නේ. ඔයාලට පේනවද දැන් මේ මැෂින් එකෙන් තමයි ප්‍රථම අපිට ටැප් කරන්න තියෙන පොඩි කාඩ් එක. ID කාඩ් කියලා කියන්නේ. අපිට පෙන්නන්න. ट्रैवल नहीं इस्राइल इस्राइल वाला ट्रैवल लेकिन वैविध्य यहाँ लास्ट हमारे सर आते हैं හරි ලස්සනට මල් ඇවිල්ලා තියෙනවා. බලන්න ඉතින් සුන්දර පරිසරයක් තමයි තියෙන්නේ. හැමෝටම ආවෙනික වෙලා ලස්සන පරිසරයක්. ඉන්නවා ඉතින් මෙහි ටැක්සි. ඒ දින ටැක්සි ඉතින් ලොකු ගානක් වෙන ලංකාව නම් ඇත්තටම ලොකු ගානක් වෙන වාහන මේවා. ඉතින් මෙහි නම් ඉතින් ඒක නැහැ. ඇත්තටම පොඩි ගානකින් මිනිස්සුන්ට තමන්ගේ පළවෙනි මාසේ පඩියකින්ම මේ වාහනයකුත් අරගෙන තමන්ට රෙන්ට් එකට ගියකුත් අරගෙන හොඳට ඉන්නවා පරිසරයක් තියෙන ඇත්තට. ඊගෙන අපි සතුටු වෙනවා ඇත්තටම. මේ ඇවිල්ලා මුලින්ම නම් දුක් දෙන්න තියෙනවා. ඒ දුක් හිතලා ඉතින් සතුටු වෙන්න පුළුවන්. Karena Jakarta kan saya lalu lain kan dia kan dia kalau dah panas baru mungkin ada kan ini yang ayat surat tadi ada kan kita nak bila kalau surat tadi saya pasti jaga dah dan tiga gol saja. कंडक्टर के निकला है कंडक्टर के निकला है टिकट देन मशीन देखती पे कर ले मेरे तमांगे अच्छा मैं बिल्डिंग मैंने बिल्डिंग लोको बिल्डिंग में तो पहला बॉडी बिल्डिंग ना इतने लोको उठा के मना है सामान्य कॉन्फरेंस प्रोडक्ट वेडी मेकिंग हमारे में बड़ा क्लास में मैनेज कर लेते हैं बड़ा मैंने बेहतर लगा तो हम तो करते रहे एक मिनट में वक्त बताना ना गाउट नहीं ओक्का में पाइपलाइन मतलब ये ना पाइप पे रखता हूँ ठीक है अरे किसी बात में आते हैं मुझे भी करेगा ना बस सेकंड बलून आइलैंड्स के पैकेज चेक करने आना Itu sama sekali tidak tertutup. Ada itu pernah masuk tertutup. Ini kalau kata apa tidak dulu. Karena hari setiap lah
Itu namanya Jawi Paksa ke mereka nih. Ini pertama ini kan. Ini baik ya sama kan yang kamu bilang kata ini laksana setengah. Jadi hamaरा कार का गन खुला memang से kamu gini gitu. Ini itu namanya yatta kata. Ini rendah sparisar ya. Kamu tahu ini kalau melihat kabutnya තමන්ගේ පාඩුවේ තමන්ගේ දේ කරගෙන පාඩුවේ අපේ ගමන කරගෙන අපේ මැච් එක ගහගන්න. කවුරුත් තියෙනවා අන්න අත. මොකක්ද එකක් දෙන්නන්නේ අන්න අතට තියෙන අන්නේ කුඹක් කියලා කියන්නේ සාමාන්‍ය හොඳ බඩු පිටින් ලංකාවේ නම් ගොඩක් අය සමහර අය එකතු කරනවා සමන්ට ඕන දේවල් බඩු. ඒ කියන්නේ මොන හරි දෙයක් අපිට විශේෂ දෙයක් තියෙනවා නම් මේ වගේ ඒවා එකතු කරලා ගන්නවා. කියන්නේ කවුරුත් මොකුත් කියන්නේ නැහැ. මේ වෙනවා නේද? මේ අයින් කරලා තියෙන බඩු. ඔක්කොම වහලා දාලා තියෙන්නේ. දැන් හිතන්න අරයි යන්න ඕනේ බයිස්කල් එකෙන් පවා තියනවා හොදට. ඒතකොට මේ තියෙන දෙහි තියෙනවා. ජීවන් වෙනවා. ඉතින් මේ තමයි ඉතින්. හැමදේම නැහැ කියලා දෙයක් නැහැ. අපිට ලංකාවේ ඉන්නවා වගේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා තියෙනවා. ඉතින් ඉතින් සීටි පාරින් ඉරක් යනවා. ඒක ප්‍රශ්නයක් නෑ. විසන්තේ පන්දා. තලසවුස. හරි. එහෙනම් අපි දැනට අවිල්ලා ඉන්නද? අපිට දැන් තියෙනවා පාර පනින්න මුකුත් නෑ. ආන්න හරි. පාර බලලා පනින්න තමයි තියෙන්නේ. අපේ වඩු හරි අපි කොහොම කරත් යන නවත් කරනවා. පැකේජ් ස්කැච් කරන්නේ අපි දෙකකින් මම වීසා ගන්න ගිහලම ඒනොස් සැලුනේ එකක් පොඩි හරි something you can do back and go on antes de que empiece el gol අන්න දැන් මට පැකේජ් එක කියන්නේ පරිවං කරගෙන ඉන්න එතන අපි පැකේජ් එක ගන්නවට නම් ඉතින් ඉන්ටර්නෙට් ස්ටෝර් එක මෙහෙට එන එයා තෝරනවා මගේ පැකේජ් එක දෙන්න තෝරලා ඉතින් දෙනකම් අපි බලන් ඉන්නවා සිස්ටම් එක හරි ආගෙන ඉතින් මම පැකේජ් එක ගත්තා දැන් ඉතින් ආයෙ තියෙන්නේ බස් එකක් එන හෝල්ට් එකට යන්න ඕනේ හෝල්ට් එකට ගිහිල්ලා තමයි අපි ඉතුරු ටික බලා ගන්න වෙන්නේ ඉතින් හෝල්ට් එකට ගිහිල්ලා ඊළඟට ඊට පස්සේ බස් එක නැගලා ආයි අපේ තැනට යන්නයි තියෙන්නේ ඒව තමයි ඉතින් වෙන්නේ ඉතින් මම පාර වෙන්නත් නැගිටින් ලස්සන පැත්තක් ලස්සනට මේක මම මෙතෙන්ට ඇවිල්ලා නැහැ මීට කලින් නමුත් හරි ලස්සන පැත්තක් මේ හරි ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා ඉතින් මම හිතුවා ඔකට පෙන්වන්න ඕනේ කියලා ලංකාවේ දේවලුත් මේක තියෙනවා නැත්තේම නැහැ මම ඒ දේවල් පෙන්වන්නම් පේනවද මේ මොනවද මේ බලන්න අඳුරනවද මේ ගස් කියලා මේ බලන්න හරි ලස්සනයි තමයි හෝල්ට් එක wow so good එක හරි මේක තමයි මෙතනට තමයි මගේ බස් එක ඉන්නේ දැන් බස් එක යනකම් ඉතින් බලන් ඉන්න මෙතන තියෙනවා පුටුවක් පාඩේලා බලන් ඉන්න තමයි තියෙන්නේ අපි මේ වෙලේ යනකම්
මේ ළමයි හැමදාම කුණු දාන්නේ නැහැ හැමතැනම. ඒකේනවා කරන්නේ. කුණු දාන්නේ හැමතැනම. ගේ ඉස්සරහා හැමතැනම වගේ කුණුබත් ඩස්ට්බින් එහෙම තියලා තියෙනවා කුණු දාන. ඉතින් ඒවට තමයි දාන්නේ. මේ නම් ආට තව දෙයක් තියෙනවා. මේ තියෙන්නේ මේ පොඩි KI වාහනයක් තියෙනවා නේද? ඉතින් මේ වගේ පොඩ්ඩක් ඒ කියන්නේ ක්වොලිටි එකකින් අඩු වාහන සාමාන්‍යයෙන් මේ සල්ලි වලින් ඒ කියන්නේ සාමාන්‍ය 3000කට 4000කට වගේ ගන්න පුළුවන් මේ වගේ හොඳ වාහනයක්. ඒ කියන්නේ මේ කන්ඩිෂන් ඇතුලෙන් හොඳයි. නමුත් අර එලියෙන් පිටින් චුට්ටක් කර සීරිලා කරලා එහෙම චුට්ටක් කම්ප්ලේන්ට් එකක් ගිහිල්ලා තියෙනවා නම් එහෙම අවුලක් නැහැ. එන්ජින් හොඳයි. ඒ දේවල් ඔක්කොම ඕකේ. ඉතින් මෙහෙම තමයි අත්ත. අයිනම් පාපේ කල්ලු කරගෙන යනවා මගේ. ඔහොම තමයි හෙඩ් ලයිෆ් එක ගන්න බව් එක්ක එනවා චූටි බව් ටික. දැන් ඉතින් මම බස් එක යනකම් බලාගෙන ඉන්නවා. තව විනාඩි 2කින් බස් එක එනවා කියලා කියනවා. ඇප් එකක් තමයි මෙහි තියෙන්නේ. ඒ ඇප් වලින් තමයි අපි බලාගන්නේ කොහොමද එන්නේ. මොකද කන්ඩක්ටර්ස්ලා කවුරුත් නැහැ. ඒ හින්දා ඉතින් බලාගෙන ඉන්නවා. ඉතින් පාර දිහා මගේ අදාළ බස් එකේ එනකම්. එහෙම තමයි ඉතින් මේ ජීවිතේ ගෙවෙන්නේ. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් හරියට කියන වෙලාවට හරියට එනවා. තව විනාඩි 2යි ගානක් තමයි තියෙන්නේ. 2යි තප්පර ගානක්. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම තමයි ජීවිතය කියන්නේ චුට්ටක් ඉවසන්නත් වෙනවද නේ? එහෙම තමයි ඉතින් ජීවිතේ ගෙවෙන්නේ මේ විදිහට. ඉතින් මේකත් අරගෙන යන්න තමයි තියෙන්නේ. අර තියෙන්නේ කෝරිය කම්පැනි එක වාහනයක්. කෝරිය කම්පැනි එක වාහනයක්. චීතාත් කියන්නේ මෙහි තියෙන කෝරිය කම්පැනි එක. ඒ සාමාන්‍යයෙන් මෙහි තියෙන චීතා එතකොට HFD එතකොට සාමාන්‍යයෙන් මේක ඇතුලේ වැඩ කරන ඒවා චුට්ටක් වෙනවා. බූත් අරම ඒවා ඒ වගේ දේවල් බූත් එකේ එතකොට පාර්ට්නර් ඒ වගේ තියෙනවා සමහර දේවල් ඒ වගේ දේවල්. ඉතින් එහෙම දේවල් ඉතින් අඩු නැහැ. ඉතින් මේක හැමදේම ඕන තැනකට ගිහිල්ලා තමන්ට ඒ දේ කරගන්න පුළුවන්. මම හිතන්නේ ඔයාලට ගොඩක් පටන වලොග් එකක් වෙයි මේක. මම බ්ලොග් එක පටන් අරගන්න හිතුවේ මොකද දෙයක් එන්න ගන්න මගේ බස් එක එනවා. මගේ බස් එක එනවා. දැන් මම ගන්න ඕනේ. හරි. දැන් මම අපි දැන් පාර බලින්න ඕනේ. ඊට පස්සේ දැන් මේක බලාගෙන ඉන්න ඕනේ. අම්මා රතුන අපිට දැක්කද? අම්මා තමයි පාර බලින්න ඕනේ මෙහි. අම්මයි මෙහි ක්‍රමේ අර ආචාරශීලී දේවල් ඉගෙන ගන්න කරා. ඒ හින්දා අතුරු පාරකින් යනවා. මේ හරිය ටිකක් ලස්සනයි. එතන මේ සුදු පාරක් නිකන් ක්‍රොස් කරගෙන ඉන්නේ. පයින් යනවා. ඔන්නේ හේවා පාරක් එක. පාරන විතර හොඳ ආහනයක් එහෙම තියලාද කියලා. ඒත් එක්ක ඉතින් පාක් එක. මේ තියෙන පාක් එක. තමගේ නාම වෙනවා. ඉතින් ඇවිල්ලා පාක් කරලා තමන්ගේ වැඩේ කරගෙන තමන්ගේ පාඩුවේ යනවා. ඉතින්
ඒක තමයි ක්‍රමය. ඒක තමයි ඇත්තට වෙන්න ඕනෙත් නේද? යන්නත් පුළුවන් මෙතන යන්න පුළුවන්. ටෙස්ට් ඒක ගෑනු ළමයිට තමයි තියෙන්නේ යෝගා වගේ ඒවා. යෝගා වගේ කරනවා. ඇඳුම් ෂොප් එකක් වෙනවද දන්නේ නැහැ ඔයාලට. ඇඳුම් ෂොප් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා සැලුන් එකක්. VIP සැලුන් එකක් වගේ මේක දැක්කම ඔයාලට වෙන්න නැහැ. ඒ බලන්න. හැමදේම මිනිස්යන්ට කන්න බොන්න පව ඇතුලේ දාලා තියෙනවා. කොට මිනිස්සුන්ගේ පහසුවට මේ වනම් ඉතින් එයාපෝට් එකේ වගේ ඒවා හැමතැනම තියෙනවා. එහෙම තමයි ඉතින් තියෙන්නේ. රස්සාවට වටේට ලස්සනට හදලා චූටි කරනවා. මේක හරි රැට හරි ලස්සනයි ගමන්. මේක රැට නිකන් ග්ලෝ එකක් වගේ හරියට නිකන් පත් වෙනවා. ඒ කියන්නේ පොඩි ලයිට් එකක් ගන්න. තියෙනවා. ක්‍රොස් කරලා මම ආවා ඉතින් මගේ ස්ට්‍රීට් එකට මම ඉන්න තැනට. එහෙනම් ඉතින් අපි හම්බෙමු. අපි කාමරේට ගිහිල්ලා අපි හම්බෙමු. මෙතන තියෙන තව සෙට් එකක්. මේ තියෙන සෙට් එක. මේකට තෙල් ගහන්න මේ වෙන කවුරුත් නැහැ. අපිම තමයි තෙල් ටික ගහ ගන්න ඕනේ. තෙල් ටික ගහ ගන්න ඕනේ අපිමයි. එහෙනම් අපි කාමරයට ගිහිල්ලා හම්බෙමු. මොකද චුට්ටක් රස්නේ මේ ටිකේ මේ දවස්වල කොහොම රස්නේ කාලේ යන්නේ අපේ. ඊට පස්සේ අපිට එනවා ආයිත් සීත කාලේ. සීත කාලේ නම් ඉතින් ගොඩක් සීතලයි. රස්නේ හොඳයි කියලා හිතනවා. එතකොට මේ රස්නේ අපිට ගොඩක් පුරුවින්ද අපි ලංකාවේ යන නිසා අපිට පුරුවින්ද මේ රස්නේ ගොඩක් හොඳයි කියලා හිතෙනවා. මොකද අපේ ඇඟට වීක්නස් අඩුයි. මොකද මෙයාලට ඒක රස්නේ කියන දේ මෙයාලට දරා ගන්න අමාරුයි. හැබැයි අපිට රස්නේ දරා ගන්න පුළුවන්, සීතල දරා ගන්න බැහැ. මෙයාලට සීතල දරා ගන්න පුළුවන්, අපිට රස්නේ දරා ගන්න පුළුවන්. අන්න ඒකයි වෙනස. මෙයාලගේ අපේ වෙනස මේක තමයි. එහෙනම් ඉතින් හම්බුම් තව ටිකකින් හම්බුවෙමු. එහෙනම් මම ඊළඟ වීඩියෝ එක මෙහෙමම පෝස් කරනවා. ඊට පස්සේ අයි කට් එකක් දෙන්නම් ලස්සනට. ඊළඟට වීඩියෝ එකක් ඊළඟට මම ඔයාලට ට්‍රැවල් ව්ලොග් එකක් ඕන හින්දා අද ට්‍රැවල් ව්ලොග් එකක් විදිහට මම ගෙනාවේ. මම ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට දෙන්නම් මගේ පැකේජ් අන්බොක්සින් එක. හරිද ලබයි? එහෙනම් හැමෝටම ජය වේවා. බයි බයි.